වෙල්කම් ටු ග්ලෝ අප් විත් නෙලුෂා. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ ප්‍රොඩක්ට් එකක් ගැන. අපි ප්‍රොඩක්ට් නොලෙජ් ලෙසන් එක තමයි අද තියෙන්නේ. ඔයගලන්ට මතක ඇතිනේ අපි ඉස්සරත් එක කරා. ඉතින් අපි යමු අද ලෙසන් එකට. ඉතින් අපේ අද ලෙසන් එක මෙන්න මෙයා ගැන. බලන්න ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා මෙයාව. L'Oreal සිල්වර් ෂැම්පූ එක. මොකක්ද අපි මේකෙන් කරන්නේ? දැන් අපි මෙයාව කොතනදද පාවිච්චි කරන්නේ? ඇත්තටම මම හරිම ආස ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මොකද මේක ගොඩක් වෙලාවට අපි hair colors කරනකොට, blonde colors කරනකොට, එහෙම නැත්නම් ස්වභාවිකවම salt and pepper තියාගෙන ඉන්න clients අට ගොඩක් අයට use කරන එකක් තමයි මේක. මම සාමාන්‍යයෙන් නිතර මම ආසම ප්‍රොඩක්ට් එක. මොකද මේකේ quality එක මම ගොඩක් කැමතියි. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන ඔයගොල්ලන්ට. මේ ප්‍රොඩක්ට්ස් මම ඔයගොල්ලන්ට මේ දැනුම දෙන්නේ ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් වලින් කියලාවත් නැතුව එහෙම ප්‍රොඩක්ට්ස් වල ප්‍රොමෝෂන් එකක් ගැනවත් නෙමෙයි. ගොඩක් වෙලාවට මගෙන් ළමයි අහනවා මොකද්ද ගන්න ඕන ප්‍රොඩක්ට් එක, මොකද්ද හොඳ එක, ඒ විදිහට. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම පාවිච්චි කරලා මම එක්ස්පීරියන්ස් කරලා ඒක හොඳ නරක මට තේරුණාම හොඳයි කියලා හිතන ප්‍රොඩක්ට්ස් තමයි මම මේ විදිහට මගේ channel එකේ ඔයගලන්ට පෙන්නන්නේ. ඒකින්ද මේක කොහෙමත්ම මම paid මට pay කරලා මම මේ මාකට් කරන දෙයක් නෙමෙයි මේ ප්‍රොඩක්ට් review අපේ session එක. ඉතින් මේකේ මේ violet shampoo එකක් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේකේ liquid එක දම් පාටයි කියන එක shampoo එක. ඉතින් මේකේ තියෙන specialties අපි බැලුවොත් එම මෙයා color correct එකක්. කලර් කරෙක්ටර් කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍යයෙන් කලර් එකක් ඒ කියන්නේ අපි බ්ලීච් කරනකොට එහෙම නැත්නම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ salt and pepper තියන් ඉන්න කෙනෙකුට ස්වභාවිකවම එයාගේ කොණ්ඩේ ටික දවසක් යනකොට අපට වාතයේ තියෙන පරිසරයේ තියෙන දේවල් එක මිශ්‍ර වෙලා එයාගේ කොණ්ඩේ කහ පාට වෙනවා. එහෙම නැත්නම් බ්ලීච් කරගෙන යනකොට සමහරක් වෙලාවට ඔයගලන්ට බ්ලීච් එක කහ පාටින් නවතිනවා. නමුත් ඒක ඔයගලන්ට අවශ්‍ය පාටක් නෙමෙයි. ඔයගලන්ට ඕනේ ඒ කහ පාට නැතුව. අන්න එතනදී ඔයාලට කලර් කරෙක්ට් එකක් විදිහට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙන මේ දම් පාට පිග්මන්ට් එකෙන් ඒ කහ පාට උදාසීන කරලා කහ පාට පේන එක නතර කරනවා. ඒ වගේම තමයි මෙයාගේ පාවිච්චි කරාම මේ ෂැම්පූ එක පාවිච්චි කරාම ඔයගලන්ගේ කොණ්ඩේ කිසිම ඩ්‍රයි වීමක්, ඒ කියන්නේ කොණ්ඩේ වේලෙන, කොණ්ඩේ නිකන් අර නිකන් අතට රෆ් ගතියක්, ගොරෝසු ගතියක් වගේ දෙයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා බ්ලීච් කරලා level 10 වලට බ්ලීච් කරලා අපි ස්වභාවික කොණ්ඩේ පැත්තකින් තියමුකෝ. බ්ලීච් කරාට පස්සේ බ්ලීච් එකෙන් පස්සේ අපි සිල්වර් ෂැම්පූ එක මෙයාව පාවිච්චි කරාම මං කියන්නේ yellow undertone එකක් අවශ්‍ය නැති වෙලාවට හොඳේ. මෙයාව පාවිච්චි කරාම ඔයගලන්ට කොණ්ඩේ තව වියලි ගතියක් අතර දැනෙන්නේ නැහැ. හරි soft smooth ගතියක් තමයි ඔයාලට දැනෙන්නේ. ඉතින් එතනදී මෙයා ඇත්තටම කොණ්ඩේ health එක කිසිම ඒ කියන්නේ වියලීමකට ලක් කරන්නේ නැහැ. ඒක ගොඩාක් වටිනවා අපිට බ්ලීච් කරනකොට. ඒ වගේම තමයි මෙයාව පාවිච්චි කරන්න හොඳ වෙලාවල් කිව්වොත් මම අර කිව්වා වගේ salt and pepper තියෙන වෙලා කෙනෙකුට ඒක මේන්ටේන් කරන්න, highlights කරන කෙනෙකුට බලයයි එකට global hair color එකකදී ඕගලන්ට දැන් ගොඩක්ම trend ඉන්නේ ash colors වලින්. ඒ කියන්නේ පරිකරම සුදු කරනවා නෙමෙයි. නමුත් ash toners දානවා. හැබැයි කහ පාට ගොඩාක් අඩු කරලා. යන්න ඒ වගේ අවස්ථාවලදී මෙයාව පාවිච්චි කරන්න ඕගලන්ට පුළුවන්. ඒ වගේම තමයි මෙයා මේ ෂැම්පූ එකෙන් පස්සේ ඕගලන්ට මම අර කිව්වා වගේ හොඳට soft smooth ගතියත් එක්ක හොඳ shine එකක් ලැබෙනවා. يعني හොඳ ලස්සන shine එකක් තියෙනවා කොණ්ඩේ. ඉතින් අන්න ඒක ඇත්තටම ගොඩක් වටිනවා අපිට බ්ලීච් එකෙන් පස්සේ yellow shampoo දාලා purple shampoo දාලා අපි wash කරාට පස්සේ ගන්නකොට. මොකද ඊළඟ අපිට ඕන එක දාන්න කලින් අපේ කොණ්ඩේ කිසිම dry වීමක් නැතුව හොඳ soft shine එකක් එක්ක තමයි result එක හම්බෙන්නේ. මෙයා පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ දැන් wash කරලා වතුර දාලා කොණ්ඩේ තෙමලා සිල්වර් ෂැම්පූ එක දැම්මට පස්සේ එකවරම හොදන්නේ. ඔයා පොඩි වෙලාවක් ඒක මසෆයි කර කොණ්ඩේ තියනවා. ඒ තියනකොට ඔයාට පේනවා ඒ කලර් චේන්ජ් එක, කලර් කරෙක්ට් එක එන වෙන විදිය ඔයගොල්ලන්ගේ
සාමාන්‍ය හැට හොඳට පේනවා. එතකොට අන්න ඒ විදිහට ටික වෙලාවක් මොඩිෆයි කරාට පස්සේ ඔයාලට පේනවා කලර් එක චේන්ජ් වුණා කියලා. ඒ චේන්ජ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ වොෂ් කරලා ඊට පස්සේ ඔයාලට ඕන විදිහට ටෝන් එක දාගන්න. ටෝන් එකක් හරි ඩෙමි පර්මනන්ට් කලර් එකක් හරි ඔයාලට දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්ලොන්ඩ් හෙයා එකක්. ඒ කියන්නේ අපි දැන් ගොඩක් තියෙනවානේ බ්ලොන්ඩ් කරන අය ඉන්නවානේ ෆැෂන් එකට. බ්ලොන්ඩ් කරපු කෙනෙකුට එහෙම නැත්තම් salt and pepper විදියට කොණ්ඩේ තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක සතියට දවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් හැබැයි සමහරක් වෙලාවට අපිට බලන්න පුළුවන් අපේ කොණ්ඩේ අර තියෙන ඇෂි ගතිය වගේ එක ටිකක් අඩු වෙලා ඒක කහපාට ගතිය මතු වෙනකොට කහපාට ගතියට එනකොට ඒ විදිහට එනකොටත් ඔයාලට පුළුවන් බලලා මේක පාවිච්චි කරන්න. මොකද සමහරක් වෙලාවට අපි ඉන්න එන්වයරන්මන්ට්ස් අනුව ඒක වෙන ස්පීඩ් එක අඩු වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න එතනදී ඔයගලන්ට පුළුවන් ඒ විදිහට බලලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සමහරක් වෙලාවට ඒ වගේ ක්ලයන්ට් කෙනෙක් ඔයගලගේ සලෝන් එකට හෙයා කට් එකට එන වෙලාවට උනත් ඔයගලන්ට පුළුවන් මේ වගේ ෂැම්පූ එකකින් වොෂ් කරලා අරගන්න. මොකද එතකොට අර එයාගේ කහපාට නියුට්‍රලයිස් වුණාම හරි ලස්සන ඉෆෙක්ට් එකක් එනවා. ඒකට කට් එක උනත් ෆිනිෂ් එකට ඒක ලොකු බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ අවසාන පෙනුමට ලොකු බලපෑමක් තියෙනවා ඒකේ. ඒකට මේක සාමාන්‍යයෙන් ml 300ක් වගේ ප්‍රමාණයක් තමයි මේ බෝතලේ එන්නේ. මම මේ කියන සයිස් බෝතලේ මේක L'Oreal ප්‍රොඩක්ට් එකක්. මේකේ ප්‍රයිස් එක නම් මම හරියටම මට මතක නැහැ. මේක අරගෙන මට ටික කාලයක් ඉඳන් මතක නැහැ කොච්චරද ප්‍රයිස් එක කියලා. නමුත් ඔයගලට බලන්න පුළුවන් shops වල හරි කම්පැනි හරි ඔයගලට බලන්න පුළුවන් ඒකලගේ කොහොමද prices කියන එක. මේ ප්‍රොඩක්ට් එක මම හිතන්නේ ඔයගලගේ සලෝන්ස් වල තියෙන්න ඕන ප්‍රොඩක්ට් එකක් කලර් කරනකොට ඒකේ quality එක නිසා මම පාවිච්චි කරලා තියෙන දැනට පාවිච්චි කරලා තියෙන purple shampoos වලින් හොඳ finish එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් ඒක නිසා ඔයගලන්ටත් ඒක try කරලා බලන්න. මම හිතන්නේ ගොඩාක් පුරුමනා වෙයි. දැන් ගොඩක් පැත්තටම ගොඩක් ෆැෂන් එක තියෙන්නේ blonde ash colors වගේ පැති වලට යන. ash කියන්නේ හරිකර සුදු දෙයක් යන්නේ නැහැ. ඒක out. ඒක සම්පූර්ණයෙන් නැහැ. නමුත් අර pale blonde ash වගේ පැති වලට යන colors දැන් ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ colors වලට මම හිතන්නේ මේක ගොඩාක් suitable වෙන product එකක්. ඉතින් මම ඇත්තටම කැමතියි. මොකද දැන් මම වුණත් ගොඩක් කරලා මේ product එක පාවිච්චි කරන product එකක් තමයි. ඒක නිසා ඕගොල්ලන්ත් බලන්න බලලා පාවිච්චි කරලා බලලා කමෙන්ට් කරන්න ඒ බව කියපු මට දැනුණු දේම ඕගොල්ලන්ටත් දැනුණාද කියන එක. මොකද ඕගොල්ලෝ ඒක පාවිච්චි කරාම ඕගොල්ලන්ට ඒ කොණ්ඩේ ෂයින් එක ස්මූත්නස් එක ඒ වගේ දේවල් මේකේ ඔයාලට දැනුණාද කියන එක බලන්න. මේකේ ගොඩක් වෙලාවට මට තව කියන්න බැරි වෙච්ච දේ තමයි මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තම මේක violet dye magnesium කියන එක තියෙනවා. මේකේ දාලා තියෙන ingredients වල quality එකක් හින්දා තමයි මේක ගොඩක්ම මේ finish එක අපිට ලබා දෙන්නේ. ඉතින් අපි තවත් product එකක් ගැන review කරමු. ඊළඟ දවසක මම පාවිච්චි කරලා බලලා මට ඔයගලන්ටත් හොඳයි කියලා හිතෙන පාවිච්චි කරන්නත් ඔයගලන්ගේ සලෝන්ස් වල තියෙන හොඳයි කියලා හිතෙන product එක මම ඊළඟ දවසේ review කරන්න. ඊළඟ දවසේ හම්බෙමු.